මේ ඉන්නේ කැමරාවක් තියාගෙන හැම දෙයක්ම වීඩියෝ කරන ඇන්ඩ්‍රූ එයාගේ යාළුවෝ දෙන්නෙක් එක්ක අහම්බේ යන ගුහාවක තිබිලා තුන්දෙනාටම පවර්ස් හම්බෙනවා. ඉතින් ඊළඟට යාළුවෝ තුන්දෙනා එයාලගේ බලය පාවිච්චි කළා මොකද කරන්න කියලා දැනගන්න 2012 රිලීස් වුණ ට්‍රොනිකල් කියන මේ සුපිරිම ගණේ ට්‍රිලර් මූවි එක ඉවරනකම් රැඳී ඉන්න. ඉතින් ගයිස් මේ ඉන්නේ අද කතාවේ ප්‍රධාන චරිතේ ඇන්ඩ්‍රූ. එයා කැමරාවක් තියාගෙන හැම දෙයක්ම වීඩියෝ කරනවා. එයාගේ අම්මා ඉන්නේ අසනීපෙන්. මොකද ඇය රෝගයකට බෙහෙත් ගන්නවා. එතනටත් එන ඇන්ඩ්‍රූ ඇයව වීඩියෝ කරනවා. ඇන්ඩ්‍රූ කියනවා කැමරාවට හායි කියන්න කියලා. අසනීපෙන් හිටියත් අය ඒකට හායි කියනවා. ඊළඟට ඇන්ඩ්‍රූ එයාගේ යාළුවත් එක්ක පාසල් යනවා. එයාගේ නම මැට්. ඇන්ඩ්‍රූ කියනවා මං අලුතෙන් කැමරාවක් ගත්තා. මෙතන ඉඳන් මං හැම දෙයක්ම වීඩියෝ කරනවා කියලා. ඒ නිසා මැට් සින්දුවක් කියන්න පටන් ගන්නවා. ඊළඟට ඒ අය පාසලට ඇවිත් ඇන්ඩ්‍රූ කියනවා පළවෙනි පීරියඩ් එකට දැනටමත් පරක්කුයි කියලා. ඒ නිසා පාස්සේ හමුවෙමු කියලා මැට් එතනින් යනවා. ඇන්ඩ්‍රූ එයාගේ කැමරාවෙන් ව්ලොග් එකක් රෙකෝඩ් කරන්න පටන් ගන්නවා පාසලට ඇතුළු වුණු වෙලේ ඉඳන්. ඇන්ඩ්‍රූ මේ කැමරාවක් තියාගෙන කරන දේ දැකපු පාසලේ මැරයෝ ටික ඇන්ඩ්‍රූගේ කැමරාව අරගන්නවා. ඉතින් යාලා ඇන්ඩ්‍රූට ගහනවා එයාගේ කැමරාවෙන්ම වීඩියෝ කරන ගමන්. ඒත් යාලා දන්නේ නැහැ මේ ගහන්නේ ඉස්සරහට ලොකු බලයක් හම්බෙන කෙනෙක්ට කියලා. ඊළඟට ආයෙමත් ගෙදර යන ගමන් ඉන්න මැට් ඇන්ඩ්‍රූට කියනවා රැට යන්න සාදයක් තියෙනවා යමු කියලා. මුලදී ඒකට ඇන්ඩ්‍රූ අකමැති වුණත් මැට් දිගින් දිගටම කියන නිසා ඇන්ඩ්‍රූ එකට කැමති වෙනවා. නමුත් මැට් කියනවා එතනට වගේ කැමරාව අරන් යන්න එපා කියලා. මොකද කැමරාව අරන් ගියොත් ඇන්ඩ්‍රූ පාටි ඉවරනකම් පාටි එක වීඩියෝ කරන නිසා. ඉතින් යාළුවා ඉස්සරහට මූවි එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මූවි එක ඉවරනකම් රැඳී ඉන්න. ඊළඟට ගෙදරන ඇන්ඩ්‍රූ ගෙදර ඉස්සරහ තියෙන පාර වීඩියෝ කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ එතන ඉන්න මැරෝ ටිකක් දකින්නවා එයාලව වීඩියෝ කරනවා කියලා. කේන්තියෙන් එන මැරකල්ලිය ඇන්ඩ්‍රූට හොඳටම ගහනවා. ඉතින් සවස් වරුවේ එයාගේ රූම් එකේ ඉන්න ඇන්ඩ්‍රූ එතන කැම් එක සෙට් කරලා වීඩියෝ කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ඇන්ඩ්‍රූගේ කාමරයට බිඳගෙන එන එයාගේ තාත්තා රිචඩ් බනිනවා මං දැන් කීප සැරයක් ඔයාට කතා කරා ඔයාට දොරවල් අරින්න බැරිද කියලා. හොඳටම බීමතින් ඉන්න රිචඩ් ඇන්ඩ්‍රූට එතනදී පහර දෙනවා. මේ විදිහට ඇන්ඩ්‍රූ හැමෝගෙම ගුටි කන්නේ කැමරාවක් නිසා කියලා ඇන්ඩ්‍රූට තේරෙන්නේ නැහැ. ඉතින් ඇන්ඩ්‍රූ නිතරම මේ විදිහට එයාගේ තාත්තගෙන් ගුටි කනවා රිචඩ් බීලෙන වෙලාවට. ඇන්ඩ්‍රූගේ අම්මා ඉන්නේ තසනීපෙන් නිසා ඇන්ඩ්‍රූ කියන්නේ ප්‍රශ්න ගොඩක් තියෙන කෙනෙක්. කොහොම වුණත් ඉතින් එදා රෑ ඇන්ඩ්‍රූ යනවා පාටි එකට. එතනදී මැට් නයි යනවා අනිත් අයත් එක්ක ඩාන්ස් කරන්න. ඒත් ඇන්ඩ්‍රූ ඉන්නේ තනියම. පුරුදු විදිහට ඇන්ඩ්‍රූ යාගේ කැමරාව එතනටත් අරන් ඇවිත් පාටි එකේ ඉන්නව එක ගර්ල් කෙනෙක්. ගර්ල්ගේ නම කේසි. ඇන්ඩ්‍රූ ඉන්න තැනට එන කේසි කියනවා ඇයවා ෂූට් කරන්න කියලා. මම නම් ඒක කරන්නේ මගේ ව්ලොග් එකකට කියලා කේසි කියනවා. ඇන්ඩ්‍රූ එතනදී කියනවා මම නිකන් ෂූට් කරනවා විතරයි කියලා. ඉතින් ඒකෙන් තේරෙනවා ඇන්ඩ්‍රූ කිසිම අදහසක් නැතුව මේ වැඩේ කරන්න කියලා. ඇන්ඩ්‍රූ කේසිව අඳුරගත්තේ දැන් උනාට මැට් එයාගේ යාළුවෙක් වගේ. මෙතනට එන මැට් කේසිත් එක්ක කතා කරනවා. ඉතින් මේ විදිහට මැට් කේසිත් එක්ක ටිකක් වෙලා කතා කරලා මෙතනින් යන්න යනවා. ඊළඟට පාටි එක දැන් නැගලම යනවා. එතන ඉන්න ගෑනු ළමයෙක් ඩාන්ස් කරන එක ඇන්ඩ්‍රූ ෂූට් කරනවා. අවසනාවට ඒ ගර්ල්ගේ බොයිෆ්‍රෙන්ඩ් එක දකින නිසා එයා ඇන්ඩ්‍රූට බනින්න පටන් ගන්නවා කාගෙන් අහලාද යාව වීඩියෝ කරන්න කියලා. ඇන්ඩ්‍රූ කියනවා මං පාටි එක විතරයි ෂූට් කරන්නේ නැතුව ආගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව නෙමෙයි කියලා. ඒත් ඇන්ඩ්‍රූ එතනදී හොඳටම ගුටි කනවා. ඊළඟට ඇන්ඩ්‍රූ පාටි එකෙන් එළියේ තනියම වාඩි වෙලා ඉන්නවා. ඒ වෙලාවෙතරට එනවා එයාගේ පාසලේ ජනප්‍රිය ළමයෙක් වෙන ස්ටිව්. එයා ඇන්ඩ්‍රූට කතා කරනවා. ස්ටිව් අහනවා ඔයා හොදින්ද කියලා. ඉතින් දෙන්න කතා කරලා අඳුර ගන්නවා. ස්ටිව් කියනවා මං මැට් එක්ක හිටියේ ටිකක් ඈතට වෙන තැනක. ඉතින් එතන අභිරහස් විදියට පොළොව යටින් ශබ්දයක් ඇහුණා කියලා. ඇන්ඩ්‍රූ අහනවා ඔයා මැට්ව අඳුරනවද කියලා. ඔව් කියන ස්ටිව් කියනවා මං හිතන්නේ ඔයා ඒ දේ කැමරාවෙන් වීඩියෝ කරනවා නම් හොඳයි කියලා. ඊළඟට ඇන්ඩ්‍රූ යනවා ස්ටිව් පාසෙන් මැට් ඉන්න තැනට. ඉතින් ටිකක් පාටි එකෙන් ඈතට වෙන තැනකට ස්ටිව් ඇන්ඩ්‍රූ එක්කයි යනවා. මැට් ඉන්නෙත් පොළොව යටින් ශබ්දයක් ඇහුණා කියන සිදුර ළඟ. ස්ටිව් සිදුරට ලං වෙලා කන් දෙනවා කලින් ඇහුණා කියන ශබ්දෙට. ඉතින් ස්ටිව් උඩ ගිහින් විසි වෙනවා සිදුරෙන් ආයමත් ලොකු ශබ්දයක් එන නිසා. දැන් ස්ටිව්ට ඕනේ මේ ශබ්ද එන්නේ කොහොමද කියලා යටට ගිහින් බලන්න. ඒකට මැට් නම් කැමති වුණත් ඇන්ඩ්‍රූ නම් කියන්නේ ඔය මෝඩ වැඩේ කරන්න එපා කියලා. ඒත් ඉතින් මුලින්ම ස්ටිව් යනවා පහලට. කරදරයක් නැතුව පහලට ගියා කියලා ස්ටිව් මැට්ට කතා කරනවා. ඊළඟට ඉතින් මැට් පහලට යනවා ඇන්ඩ්‍රූට කැමරාවත් අරන් එන්න කියලා. අවසානයේ පහලට යන ඇන්ඩ්‍රූ අනිත් යාළුවෝ දෙන්නත් එක්ක අවට පරීක්ෂා කරනවා. ස්ටිව් දකිනවා එතන ඈතට යන්න උමගක් තියෙනවා කියලා. ඉතින් ඇන්ඩ්‍රූගේ කැමරාවේ ෆ්ලෑෂ් එකෙන් උමග දිගේ යන අතරමඟදී ඇන්ඩ්‍රූට හුස්ම ගන්න අපහසු වෙනවා. මැට් කියනවා අපි දැන් ඉන්නේ අඩි 50ක් 60ක් වගේ යට ඉන්න නිසා වෙන්නේ නැති කියලා. උමගේ ඉදිරියටම ආව තුන්දෙනාට හම්බෙනවා දියමන්ති වගේ දෙයකින් එළිය වුණ පවුරක් තියෙනවා කියලා. වැඩි වෙලා යන්න කලින් ඇන්ඩ්‍රූගේ කැමරාව වැඩ නැතුව යනවා. ස්ටිව් අල්ලනවා එතන තියෙන එක දියමන්තියක්. ඊළඟට දියමන්ති පවුර රතු වෙනවත් එක්කම තුන්දෙනාටම සිහිය නැති වෙනවා. ඉතින් දැන් තමයි මූවි එක වෙනම පැත්තකට යන්නේ. අපිට පෙන්නනවා යාළුවෝ තුන්දෙනා
පාක් එකක ඉන්නවා කියලා. ස්ටිව් බෝලයක් මැට්ගේ පැත්තට වේගෙන් ගහනවා. ඉතින් මේ වෙද්දි මෙයාලට පවර්ස් ලැබුණා කියලා එයාලට තේරිලා. ඉතින් මේ විදිහට බෝලකින් ගහන්නේ ඒක වදින්නේ නැති වෙන්න නවත්තන්න කියලා. ඒත් ඒ වැඩේ ඒ දෙන්නටම කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟට උත්සාහ කරන ඇන්ඩ්‍රු ඒක ලේසියෙන්ම කරනවා. ඒකෙන් තේරෙනවා අනිත් දෙන්නට වඩා ඇන්ඩ්‍රුගේ බලය ගොඩක් වැඩි කියලා. යාළුවෝ දෙන්න එකට ගොඩක් සතුටු වෙනවා. නමුත් ඇන්ඩ්‍රුගේ නහයෙන් ලේන්න පටන් ගන්නවා. ඊළඟට යාළුවෝ තුන්දෙනා ඇන්ඩ්‍රුගේ ගෙදර ඉන්නේ පොඩි සෙල්ලමකුත් දාන ගමන්. ඒත් ඒ වැඩේත් ඇන්ඩ්‍රු අනිත් දෙන්නට වඩා හොඳට කරනවා. ඊළඟ දවසේ පාසල ඉවර වෙලා එද්දී තුන්දෙනා යනවා එයාලට පවර්ස් ලැබුණු තැනට. මොකද මූවි එක බලන අපිට විතරක් නෙමේ එයාලටත් ප්‍රහෙලිකාවක් එයාලා කොහොමද එදා ගුහාවෙන් එළියට ආවේ කියලා. ඒ වෙනකොටත් එතන තිබුණ සිදුර වැහිලා අවට නාය ගිහින් නිසා යාළුවෝ තුන්දෙනාට මෙතන වැඩි වෙලා ඉන්න වෙන්නේ නැහැ. මෙතනින් යන්න වෙනවා. මොකද පොලිසියෙන් ඇවිත් අනතුරු අඟවනවා. මෙතන පස අස්ථාවරයි කියලා. ඉතින් ඒ නිසා යාළුවෝ ටික මෙතනින් යන්න යනවා. ඊළඟට ඇන්ඩ්‍රු ස්ටිව් එක්ක යනවා එයාට කැමරාවක් ගන්න. මොකද එදා ඇන්ඩ්‍රුගේ කැම් එක ගුහාවේදී කැඩුන නිසා. ස්ටිව් කියන්නේ පොහොසත් පවුලක කෙනෙක්. එයා ඇන්ඩ්‍රුගෙන් යාගේ තාත්තා ගැන අහනවා. ඇන්ඩ්‍රු කියනවා එයා ගිනි නිවන බටෙක් කියලාත් අනතුරක් නිසා දැන් ඉන්නේ ගෙදර. දවල්ට ගෙදරින් ගිහින් හවසට එන්නේ හොඳටම බීලා කියලා. ස්ටිව් කියනවා මටත් පවුලේ ප්‍රශ්න තියෙනවා කියලා. මගේ අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වෙනවා කියනවා. පහුවදා ආයෙමත් පාසලට එනවා යාළුවෝ ටික. ස්ටිව් නම් යාගේ හැකියාවන් ටිකක් හඳුනාගෙනලු. මැට් අහනවා මොනවද ඒ කියලා. අහද්දී මම පෙන්නන්නම් කියන ස්ටිව් එතන ඉන්න ගෑනු ළමයි වගේක් ගාව තියෙන එයා කම්ප්‍රෙෂර් එකක් ඔන් කරලා එයාලව බය කරනවා. ඊළඟට යාළුවෝ තුන්දෙනා ඉන්ටර්වල් එකේදීත් කතා කරන්නේ එයාලගේ පවර්ස් ගැන. ඉතින් යාළුවා මූවි එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ස්ටිව් කියනවා මං එන්නෙන්නම ශක්තිමත් වෙනවා කියලා. ඊයේ රෑ මගේ ඇඳන් මම බිමට සමතලා කරලා දැම්ම කියලා ස්ටිව් කියනවා. ඊළඟට පෙන්නන්නේ වාහන පාක් එකක ඉන්න යාළුවෝ තුන්දෙනා. ටිකකින් එතනට එනවා රතු පාට කාර් එකක්. ඒකෙන් බහින ගෑනු කෙනෙක් එතන තියෙන මාකට් එකට යනවා. ඒ වෙලාවේ ස්ටිව් එයාගේ බලය පාවිච්චි කරලා කාර් එක තිබුණු තැන වෙනස් කරනවා. ඉතින් ඇන්ඩ්‍රු මේ විදියට විනෝදයෙන් ඉන්නේ ටික කාලයයි. හේතුව දැනගන්න මූවි එක ඉවර වෙනකම් රැඳී ඉන්න. මාකට් එකෙන් එන ගෑනු කෙනා බය වෙනවා කාර් එක තිබුණු තැන නැති නිසා. ඒත් ඇය දකිනවා ඒක ස්ටිව් නවත්තපු තැන තියෙනවා කියලා. යාළුවෝ තුන්දෙනාට හිනාව පාලනය කරගන්න බැරුව හිනා වෙනවා. ඊළඟට ස්ටිව්ගේ වාහනේ යාළුවට යන්නේ තාමත් කලින් සිදුවීමට හිනා වෙන ගමන්. ටිකකින් එයා දකිනවා ජීප් එකක් එයාලව ෆලෝ කරනවා කියලා හෝන් කරන ගමන්. කලබල වුණ ඇන්ඩ්‍රු එයාගේ බලය පාවිච්චි කරලා ජීප් එක පාරෙන් ඉවතට තල්ලු කරනවා. ඒකෙන් ස්ටිව් හොඳටම බය වෙනවා. මොකද ස්ටිව්ට ඕන නැහැ කාගේවත් ජීවිතයකට හානියක් කරන්න. ඉක්මනින් එයාලගේ කාර් එක නවත්තලා තුන්දෙනා යනවා පාරෙන් පහළට. එතන ලොකු ගඟකට තමයි ජීප් එක වැටලා තියෙන්නේ. ඇන්ඩ්‍රු ඒකට සමාව ඉල්ලනවා මං ඒක හිතලා කරේ නෑ කියලා. ඉක්මනට ගඟට පනින ස්ටිව් ජීප් එකේ මිනිස්සයාව ගොඩට ගේනවා. වාසනාවට එයාගේ ජීවිතයට හානියක් කළා නෑ. මැට් නගරේ පොලිසියට කෝල් කරනවා වාහනයක් පාලමෙන් පහළට වැටුණා කියලා. ඉතින් වැඩි වෙලා යන්න කලින් පොලිසියෙන් එතනට එනවා. ඊළඟට අනිත් දෙන්නම ඇන්ඩ්‍රුට දොස් කියනවා ඔයා අද මිනිස්සෙක්ව රිද්දලා හොස්පිටල් දැම්ම කියලා. ඉතින් මැට් කියනවා අපිට නීති ඕන කියලා. කේන්ති ගියපු වෙලාවට පවර්ස් පාවිච්චි කරන්න බෑ කියලාත් ප්‍රසිද්ධ ස්ථානවල බලය පාවිච්චි කරන්නේ නෑ කියලාත් මැට් කියනවා. ඒකට ස්ටිව් කැමති වෙනවා. මොකද එයාලගේ බලය දවසින් දවස වැඩි වෙන නිසා. ඊළඟ දවසේ මැට් ඇන්ඩ්‍රු වරා යනවා ස්ටිව් ඉන්න තැනට. ඇන්ඩ්‍රු මැට්ගෙන් අහනවා ඔයා මාත් එක්ක තාමත් තරහද කියලා. ඉතින් මැට් කියනවා එහෙම දෙයක් නෑ. අපි ආයේ බලය පාවිච්චි කරද්දී ටිකක් හිතලා කරන්න ඕන කියලා. ටික වෙලාවකින් දෙන්නම ඇවිත් ස්ටිව් ඉන්න තැනට. මැට් ස්ටිව්ට කතා කරත් එයා පේන්නේ නෑ. ස්ටිව්ගේ කාර් එක තියෙනවා කියලා මැට් කියනවා. ඒත් ස්ටිව් නෑ. ඊළඟට ස්ටිව් යාළුවන්වත් පුදුම කරමින් එයාට කතා කරනවා ආසේ ඉඳන්. ස්ටිව් එයාගේ බලය පාවිච්චි කරලා පියාඹනවා. ඉතින් ඒක දැකපු මැට් මේක කරන්න උත්සාහ කරනවා. ඒත් මැට් ඒක කරන්න බෑ. එයා අපහු බිමට වැටෙනවා. ස්ටිව් කියනවා ඒක කරන්න නම් ජෙට් එකක් ගැන හිතන්න ඕන කියලා. ඊළඟට ඇන්ඩ්‍රු ජෙට් එකකට අවධානය දෙනවා. ඒකෙන් යාට පුළුවන් වෙනවා උඩට යන්න. ගොඩක් සතුටින් දැන් යාළුවෝ දෙන්න පාවෙනවා. වැඩි වෙලා යන්න කාලෙන් තුන්දෙනාටම පුළුවන් වෙලා වලාකුළු වලට උඩින් වේගෙන් පියාඹන්න. ඒකෙන් ඉතින් මේ අය ගොඩක් විනෝද වෙනවා. නරක වෙලාවට එතනින් යන ප්ලේන් එකක් නිසා ස්ටිව් පහළට වැටෙනවා. නමුත් ඇන්ඩ්‍රුට පුළුවන් වෙනවා එයාව බේරගන්න. ඒ නිසා ස්ටිව් ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඒක සතුටින් ස්ටිව් ඇන්ඩ්‍රුව වැළඳගෙන ඉද්දී මැටුත් පහළට එනවා. කාටවත් කරදරයක් නොවුන එකට මෙයා ගොඩක් සතුටු වෙනවා. ඉතින් එදා රෑ තුන්දෙනාම එකට ඉන්න තීරණය කරනවා. ඊළඟ දවසේ තුන්දෙනා පාසලේදී ඉගෙන ගන්නවා. මොකුත් මැජික් එකක් කරන්නේ නැතුව. පාසල ඉවර වෙලා ගෙදර අතරදී මැට් කියනවා අද මගේ අම්මගේ බර්ත්ඩේ එක නිසා මට අද කලිය යන්න ඕන කියලා. ඒ නිසා මැට් එයාගේ පව එක පාවිච්චි කරලා එතනින් යන්න යනවා. නමුත් මැට් ඇවිත් ඉන්නේ කේසිය මුණ ගැහෙන්න. මොකද එයා කේසිට කැමැත්තෙන් ඉන්නේ. ඉතින් එළියට එන කේසිට දෙයක් කියන්න තියෙනවා කියලා මැට් උත්සාහ කරත් එයාට ඒක කියාගන්න බැරි වෙනවා. ටිකකින් කේසියාගේ ගෙදර දොර වහන නිසා මැට් එතනින් යන්න වෙනවා. නමුත් එතනදී අපිට පේනවා කේසි මැට් කැමැත්තෙන් ඉන්නවා කියලා. මේ වෙලාවේ
නගරේ තියෙන උස බිල්ඩින් එකක් උඩ ඉන්න ස්ටිව් ඇන්ඩ්‍රූ දෙන්න විනෝදෙන් කාලය ගත කරනවා. ඇන්ඩ්‍රූ කියනවා මට ඔයාව මුණ ගැහුණ එක හොඳයි. මං ආශ්‍රය කරේ මැට්ට විතරයි. ඒකත් එයා අපේ ඥාති සහෝදරයෙක් නිසා කියලා. ඒකෙන් තේරෙනවා ඇන්ඩ්‍රූ කියන්නේ තනියම එයාගේ ප්‍රශ්න දරාගෙන ඉන්න කෙනෙක් කියලා. ඒත් දැන් එයා ඉන්නේ ගොඩක් සතුටින්. ඉතින් යාළුවා ඔයා නිතරම බලන්න කැමති මූවිස් කැටගරි එකක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ටිකකින් ස්ටිව් කියනවා ළඟදී ඉස්කෝලේ පැවැත්වෙන දක්ෂතා සංදර්ශනයට මාත් එක්ක ඉදිරිපත් වෙමුද කියලා. මට මොකුත් දක්ෂතාවයක් නැහැ කියලා තමයි ඇන්ඩ්‍රූ කියන්නේ. ඔයාට දක්ෂතා තියෙනවා අනික එතනදී ඔයාට කෙල්ලෙකුත් සෙට් කරගන්න පුළුවන් කියලා ස්ටිව් ඇන්ඩ්‍රූව කැමති කරගන්නවා. ඊළඟට සංදර්ශනය පැවැත්වෙන දවස එනවා. ඇන්ඩ්‍රූ ලෑස්ති වෙලා ඉන්නේ සංදර්ශනයට යන්න. එයා මොකක් ඉදිරිපත් කරයිද? ස්ටිව් කියනවා ඔයා ගොඩක් අද කඩවසම් කියලා. ඊළඟට ගෙදරින් එළියට යන ඇන්ඩ්‍රූගෙන් රිචඩ් අහනවා ඔයා කොහොමද යන්නේ මැට් ආවෙත් නැහැ නේද කියලා. ඇන්ඩ්‍රූ එතනින් පිළිතුරක් නොදීම යනවා. ඉතින් රිචඩ් දන්නේ එයාගේ පුතාට යන්න වාහන ඕන වෙන්නේ නැහැ කියලා. සංදර්ශනය පටන් ගන්නවා. එක කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. එයාලා බෑන්ඩ් එකක් තමයි ප්ලේ කරන්නේ. මේක අද මැට් තමයි ෂූට් කරන්නේ. මොකද ඇන්ඩ්‍රූ ඊළඟට ඉදිරිපත් කිරීම කරන නිසා. එතනදී යාට කේසිවත් මුණ ගැහෙනවා. කේසිත් මේක ෂූට් කරනවා. දැන් වේදිකාවට එනවා ස්ටිව් ඇන්ඩ්‍රූ දෙන්න. ගැම්මට ඉස්සරහට එන ඇන්ඩ්‍රූ පෙන්වන්න හදන්නේ මැජික් සංදර්ශනයක්. ඉතින් එයා ඒක හොඳට කරනවා ස්ටිව් එක්ක එකතු වෙලා. යාළුවෝ දෙන්නට පාසලේ ගෑනු ළමයින්ගෙන් ලොකු පිළිගැනීමක් ලැබෙනවා. ඊළඟට සංදර්ශනයෙන් පස්සේ ඇන්ඩ්‍රූ ළඟට එන ගර්ල් කෙනෙක් ඇන්ඩ්‍රූට ආරාධනා කරනවා එතන තියෙන ගේම් එකකට ඒක ඇන්ඩ්‍රූට කරන්න කියලා. ඉතින් ඇන්ඩ්‍රූ ඒක හොඳට කරනවා. අවසානට ඒ ගර්ල් ඇන්ඩ්‍රූව කේස් කරන්න පටන් ගන්නවා. ඊළඟට ස්ටිව්ගෙන් ඇන්ඩ්‍රූ ගැන අහන මැට් කියනවා එයා අර ගර්ල් එක උඩ රූම් එකක කියලා. ස්ටිව් ඇන්ඩ්‍රූගේ කැමරාවත් අරන් වීඩියෝ කරන ගමන් ඉන්නේ ඇන්ඩ්‍රූ ඉන්න රූම් එකේ දොර ළඟට වෙලා. ටිකකින් අර ගර්ල් රූම් එකෙන් එළියට ගොඩක් කලබලෙන් දුවන් එනවා. එයා කියනවා ඇන්ඩ්‍රූ කියන්නේ ගොඩක් පිළිකුල් සහගත කෙනෙක් කියලා. වෙලා තියෙන දේ හිතාගන්න බැරුව ස්ටිව් යනවා රූම් එක ඇතුළට. එතනදී අඩනිරෝධයෙන් ඉන්න ඇන්ඩ්‍රූ ස්ටිව් එතනින් එලව ගන්නවා. ඊළඟට ඇන්ඩ්‍රූ ඉන්න ඔයාගේ ගෙදර. ඒ වෙලාවේ එයාගේ අම්මට හොඳටම අසනීප වෙලා. ඉතින් රිචඩ් ගෙදර බෙහෙත් හෙව්වත් බෙහෙත් ඉවර වෙලා. කිසිම ගාණක් නැතුව ඉන්න ඇන්ඩ්‍රූ ළඟට එන රිචඩ් එයාට බනිනවා අම්මට අසනීප වෙලා ඉද්දිත් ඔයා ඩොලර් 500ක කැමරාවක් තියාගෙන ඉන්නවා කියලා. ආයෙ මට හැමදේට වියදම් කරන්න බෑ ඔයාගේ ඉස්කෝලේ උනත් කියලා රිචඩ් කියනවා. ඇන්ඩ්‍රූ කියනවා මම යන්නේ රජය පාසලකට නිසා වියදම් වෙන්නේ කොහොමද කියලා. එක තැනකදී ඇන්ඩ්‍රූ අතින් තාත්තට මෝඩයා කියලා කියවන නිසා රිචඩ්ට කේන්ති ගිහින් ඇන්ඩ්‍රූට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් ඉවසීම නැතුණු ඇන්ඩ්‍රූ තාත්තට පහර දෙනවා. මට ඕන නම් තමුන්ව කුඩු කරලා උනත් දාන්න පුළුවන් කියලා ඇන්ඩ්‍රූ කියනවා. ඒ සිද්ධියෙන් පස්සේ ඇන්ඩ්‍රූ ඉන්නේ ගොඩක් උමතු වෙලා. අහසට ගිහින් ඉන්න ඇන්ඩ්‍රූ ළඟට ස්ටිව් ඇවිත්. ඇන්ඩ්‍රූ කියනවා ඔයා මෙතනින් යන්න කියලා. ස්ටිව් යන්න කැමති වෙන්නේ නැහැ. මොකද ඇන්ඩ්‍රූ ඉන්නේ ගොඩක් කේන්තියෙන් නිසා. ඇන්ඩ්‍රූ අහනවා මාව හොයාගත්තේ කොහොමද කියලා. ඉතින් ස්ටිව් කියනවා මගේ නහයෙන් ලේන්න පටන් ගත්තා කියලා. ඒක නිසා තමයි ඇන්ඩ්‍රූව ස්ටිව් හොයන් ඇවිත් තියෙන්නේ. ඔයාගේ තාත්තා ඔයාට පහර දුන්නට ඔයාට හැම දෙයක් කරන්න බෑ කියලා ස්ටිව් කියනවා. ඉතින් අවාසනාවට ස්ටිව්ට ජීවිතයෙන් සමුගන්න වෙනවා. ඇන්ඩ්‍රූ එයාට අකුණු සැරයක් වදලා මරලා දානවා. ඊළඟ දවසේ ස්ටිව්ගේ අවසන් කටයුතු වෙනවා එයාගේ පවුලේ අය අතින්. එතනට මැටුත් ඇවිත් ඉන්නේ. ඇන්ඩ්‍රූ කැමරාවකුත් අරන් ඇවිත් මෙතන ෂූට් කරන්න පටන් ගන්නවා. ඒකට මැට්ට හොඳටම කේන්ති යනවා. ඇන්ඩ්‍රූ ළඟට යන මැට් කියනවා මොකද මේ වෙලා තියෙන්නේ කියලා. අනික මට ස්ටිව්ගේ මරණය ගැනත් සැකයි කියලා මැට් කියනවා. මැට් කියනවා මේ අය දන්නේ ස්ටිව්ට ස්වාභාවික අකුණක් වැදිලා කියලා. නමුත් ඒ වෙලාවේ කිසිම කුණාඩුවක් තිබිලා නැහැ. ඉතින් මේ විදිහට ඒ ගැන ඇන්ඩ්‍රූගෙන් දිගින් දිගටම අහන නිසා ඇන්ඩ්‍රූ එතනින් පැනලා යනවා. ඊළඟට ඇන්ඩ්‍රූගේ රූම් එකට එන මැට් කියනවා මං උන දේ ගැන හැමදාම දන්නවා. ඒකට ඔයාලට විපාක තියෙයි කියලා. ඇන්ඩ්‍රූ කියනවා මං ඔයාට වඩා ගොඩක් ශක්තිමත්. ඔයාට මට මොකුත් කරන්න බෑ. දැන් මෙතනින් යන්න කියලා. ආයෙ ඔයාට මේ වගේ දෙයක් කරන්න දෙන්නේ නැහැ කියලා තමයි මැට් එතනින් යන්නේ. ඊළඟට ඇන්ඩ්‍රූ ඇවිත් එයාගේ අම්මගේ බෙහෙත් ගන්න. නමුත් ඇන්ඩ්‍රූට බෙහෙත් එක ගන්න තරම් සල්ලියක් අතේ නැහැ. ගෙදර එන ඇන්ඩ්‍රූ බෑග් එක තිබිලා ගන්නවා එයාගේ තාත්තාගේ ගිනිනව නැදුම. ඉතින් ඒක ඇන්ඩ්‍රූ ඇඳ ගන්නවා. ඊළඟට ගෙදර අසලම ඉන්න මැරකල්ලිය ළඟට යන ඇන්ඩ්‍රූ කියනවා ඔයාලගේ සල්ලි ඔක්කොම මට දෙන්න කියලා. ඒ අය ඇන්ඩ්‍රූ එතනදී අඳුරගන්න නිසා hina වෙනවා. ඒ සිද්ධියෙන් තවත් කේන්ති ගියපු ඇන්ඩ්‍රූ එක මිනිස්සෙට තම ගැඟිල්ලෙන් වෙඩි තියනවා. ඊළඟට එතනින් දුවන මැරෝ ටිකට හොඳටම පහර දීලා සල්ලි ටික මංකොල්ල කනවා. ඉතින් ඒ සල්ලිත් හොඳටම මදි කියලා තේරුණු ඇන්ඩ්‍රූ යනවා නගරේ තියෙන මාකට් එකකට. එතනදී කැෂියර් එකේ ඉන්න අයිතිකාරයාට පහර දීලා ලොකර් එකේ තියෙන මුදල් සේරම මංකොල්ල කනවා. ඊළඟට එතන යන ඇන්ඩ්‍රූට අයිතිකාරයා වෙඩි තියන්න එනවා ගන් එකකුත් අරගෙන. ඒක ඇන්ඩ්‍රූ කලින්ම දකින නිසා ගන් එක අතින් විසි කරනවා. නමුත් නරක වෙලාවට ඒක එතන තිබුණු ෂෙඩ් එකක වදින නිසා ලොකු පිපිරීමක් ඇති වෙනවා. ඒකෙන් ඇන්ඩ්‍රූට හොඳටම ගිනි ගන්නවා. ඉතින් මේ වෙනකොට ඇන්ඩ්‍රූ ඉන්නේ හොස්පිටල් එකේ. වාසනාවට ඇන්ඩ්‍රූගේ ජීවිතේට හානියක් වෙලා නැහැ. ඉතින් ඇන්ඩ්‍රූව බලන්න එයාගේ තාත්තා රිචඩ් හොස්පිටල් එකට ඇවිත්. එයා ඇන්ඩ්‍රූට කතා කරත් ඇන්ඩ්‍රූට කතා කරන්න බෑ. රිචඩ් කියනවා මං දන්නවා
දන්න ඔයාට කතා කරන්න බැරි වුණාට මං කියන එක ඇහෙනවා කියලා. තමුන් මහා ආත්මාර්ථකාමියෙක් කියලා රිචඩ් ඇන්ඩ්‍රූට බනින්න පටන් ගන්නවා. ඔයාගේ අම්මා මැරුණා ඒක වගේ වරදක් කියලා රිචඩ් කියනවත් එක්කම ඇන්ඩ්‍රූ එයාගේ අතල්ලා ගන්නේ හොස්පිටල් රූම් එක පුපුරලා දාන ගමන්. ඉතින් මේ වෙලාවේ උපන්දින පාඩේක ඉන්න මැට් ගෙන හයෙන් ලේන්න පටන් ගන්නවා. ඒකෙන් අපිට තේරෙනවා ඇන්ඩ්‍රූ ඩෙවිල් කෙනෙක් වගේ වෙනස් වෙන වෙලාවට එයාගේ යාළුවන්ගෙන හයෙන් ලේනවා කියලා. එතනදී නිවුස් වලටත් යනවා නගරේ රෝහලේ බෝම්බයක් පුපුරලා කියලා. ඒකෙන් මැට්ට තේරුම් යනවා වෙලා තියෙන දේ. ඉක්මනට එතනින් මැට් යනවා ඇන්ඩ්‍රූ ඉන්න තැනට. බලෙන්ම වගේ ඇවිත් කේසින් නගිනවා කායකට. දැන් දෙන්නම යන ගමන් ඉන්නේ නගර පැත්තට. මැට් එද්දිත් හොස්පිටල් එක ළඟ පොලිසියෙන් වගේම ලොකු සෙනගක් රැස් වෙලා. වැඩි වෙලා යන්න කලින් මැට් දකිනවා ඇන්ඩ්‍රූ යාගේ තාත්තව උඩ ඉඳන් අතාරින්න හදන්න කියලා. ඉතින් ඒක ඇන්ඩ්‍රූ කරත් මැට් ගිහින් එයාව බේරගෙන පහලට ගේනවා. මේ වෙන කිසිම දෙයක් කාටවත් හිතා ගන්න බැරුව ඉන්නේ. විශේෂයෙන් මැට් එක්ක ඉන්න කේසිට. ඉක්මනට ආයමත් කායකට නගින මැට් කේසිවත් අරන් එතනින් යනවා. මේ වෙනකොට මීඩියා වලින් ඇවිත් මේක වීඩියෝ කරනවා. ඊළඟට ඇන්ඩ්‍රූ ළඟට යන මැට් එයාට පැහැදිලි කරන්න හදනවා මේක කරන්න එපා කියලා. ඔයා මිනිස්සුන්ව ගොඩක් රිද්දනවා කියලා මැට් කියනවා. ඇන්ඩ්‍රූ කියනවා මං හැමෝටම වඩා ශක්තිමත් කියලා. ඇන්ඩ්‍රූ ඉන්නේ යාගේ බලය ගැන ගොඩක් උමතු වෙලා. දිගින් දිගටම ඇන්ඩ්‍රූට යාවවත් පාලනය කරගන්න බැරුව නගරෙට පහර දෙන්න පටන් ගන්නවා. ටිකකින් පාරකට වැටෙන ඇන්ඩ්‍රූව පොලිසියෙන් වට කරගන්නවා. ඇන්ඩ්‍රූ ඉන්නෙත් ගොඩක් තුවාල වෙලා. එතනට එන මැට් පොලිසියෙන් බැගෑපත් වෙනවා එයාට වෙඩි තියන්න එපා කියලා. ඒ වෙලාවේ ආයමත් සිහින ඇන්ඩ්‍රූ පොලිසියට පහර දෙනවා. මැට් ඇන්ඩ්‍රූට තාමත් පැහැදිලි කරනවා මේක නවත්තන්න කියලා. නමුත් තත්වෙන් එන්නම බරපතල වෙනවා. ඇන්ඩ්‍රූ හදන්නේ වටේ තියෙන හැම දෙයක්ම විනාශ කරලා දාන්න. ඉතින් මැට්ට සිද්ධ වෙනවා මේ විනාශය නවත්තලා දාන්න. ඉතින් එයා ඇන්ඩ්‍රූව විනාශ කරලා දානවා එයාගේ බලය පාවිච්චි කරලා. අවසානයේට එතනට එන ආමියකට කලින් මැට්ට පුළුවන් වෙනවා එතනින් පැන ගන්න. ඊළඟට වසර කීපයකින් පසු අපිට පෙන්නනවා මැට් අයිස් කන්දක් ළඟ ඉන්නවා. මොකද ඇන්ඩ්‍රූ මැරෙන්න කලින් කියලා තියෙනවා ඇන්ඩ්‍රූට බලය ලැබුණු තැන රෙකෝඩ් කරලා ලෝකෙටම පෙන්වන්න කියලා. ඉතින් ඔයාලා හිතනවා ඇති පවර්ස් ලැබුණේ ගුහාවක තිබිලානේ දැන් ඉන්නේ අයිස් කන්දකනේ කියලා. ඉතින් ඒක පැහැදිලි කරොත් එයාට පවර්ස් ලැබුණේ පොළොව යට ගුහාවක තිබිලා වුණත් ඒකට සමාන්තරව යන එනර්ජි සෝස් එකක් තමයි මේ අයිස් කන්දේ තියෙන්නේ. අවසානයේට මැට් එක ඇන්ඩ්‍රූගේ කැමරාවෙම රෙකෝඩ් කරලා එතනින් යනවා අලුත් ජීවිතයක් ගත කරන්න. අදගෙනම මූවි එක මේ විදිහට ඉවර වෙනවා. ඉතින් යාළුවා ඔයා තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. මේ සොඳුරු සිනමාව දන්න සිංහලෙන් ගේන Shiny Skins LK